හොඳයි යාළුවනේ, මේ එන පොයට වගේම විශේෂ අවස්ථාවකදී ඔයාට ඔයාගේ නිවසේ ඔයාගේ අතින්ම හදපු බල්බ් බලක් දාලා තියන්න පුළුවන් නම් ඒක මොනතරම් අගේ ඇති කාරණයක්ද. ඉතින් අන්න ඒ වගේ ලස්සන පාට බල්බ් බලක් හදන හැටි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඔයාටත් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ බල්බ් බලක් හදන හැටි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයාලට මතක් කරමින් අපි දැන් යමු වීඩියෝ එකට. දැන් ඔයාලා මේ දකින්නේ අපේ බල්බ් වලට අපි යොදන ප්‍රධාන සර්කිට් එක. ඉතින් මේක අපි කලින් වෙළඳපොලින් ලබාගත්ත එකක්. අපි නැවත මේ විදිහට රිලේ එකක් හිම දාලා මේ විදිහට කැලි ටික දාලා හදාගත්තා. ඉතින් මම මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක දැන් ඔයාලට පෙන්නන්නම්. මේක හදාගත්තේ කොහොමද කියලා මේකේ PCB සටහනත් ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාටත් මේක නිවසේදීම හදාගන්න පුළුවන්. දැන් ඔයා මේ දකින්නේ අපි මේ සඳහා යොදාගත්ත 12 වෝල්ට් රිලේ එක. ඉතින් මේ රිලේ එක ආධාරයෙන් තමයි අපේ බල්බ් වල මාරුවෙන් මාරුවට දැල් වෙන්නේ. ඒ කියන්නේ ඔටෝමැටික් ක්‍රමයට දැල් වෙන්නේ. දැන් ඔයා මේ දකින්නේ මීට අදාළ පරිපත සටහන. ඉතින් මේක බොහොම සරලව C808 කියන ට්‍රාන්සිස්ටර් දෙක යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පරිපතයේ ආධාරයෙන් තමයි අපේ බල්බ් වල ඔටෝමැටික් වීම සිද්ධ වෙන්නේ. එතකොට ඊට අදාළ PCB සටහන තමයි මේ ඔයා දකින්නේ. ඉතින් මේ වගේ PCB පුරාවට ඔයාට වෙළඳ පොලෙන් මිලදීගෙන උනත් මේ වගේ පරිපතයක් නිවසේදී හදාගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනි, දැන් අපි බලමු මේ ප්ලාස්ටර් සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි මීට කලින් හදාගත්ත ප්ලාස්ටර් සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය තමයි දැන් ඔයාලට මම පෙන්නන්නේ. ඔයාලට දැන් පේනවා මේකේ ක්‍රියාකාරීත්වය. රිලේ එකෙන් තමයි මේක ඔටෝමැටික් වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කන්ට්‍රෝල් එක ආධාරයෙන් මේකේ නිවනවපත් වෙන එහෙම නැත්නම් මාරුවෙන් මාරුවට දැල් වෙන ක්‍රමය ස්පීඩ් එක අපිට හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ බල්බ් එකක් හදන මූලික වියදම පොඩ්ඩක් වැඩි වුණත් අපි මේ හදන විදිහට හොඳ කොපර් වයර් ඒ වගේම හොඳ හෝල්ඩර්ස් බල්බ් යොදාගෙන ඔයාටත් මේක හදාගන්න පුළුවන් නම් දීර්ඝ කාලයක් ඔයාට මේක වසර ගණනාවක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයත් මේ විදිහට හදන්න කියලා අපි ඔයාට මතක් කරමින් අපි දැන් මේ බල්බ් වල හදන හැටි ඔයා මුලින් ඉඳන් හොඳට පැහැදිලිව බලන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ඉතින් දැන් ඔයාට මම පෙන්නන්නම් පරිපත සටහනත් සමගම මේ බල්බ් වල අපි කොහොමද හදාගන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම TT වයර් ටික ඉස්සෙල්ලාම අපි සුද්ධ කරගෙන මේ විදිහට ලිහලා අපිට අවශ්‍ය විදිහට වයර් ටික හදා ගන්නවා. අපි අඩි 1.5ට තමයි බල්බ් යොදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකට අපි දැනට යොදන්නේ බල්බ් 10යි. නමුත් මේ ප්ලාස්ටර් සර්කිට් එකට ඔයාට ෆිලමන්ට් වොට් 5 බල්බ් යොදනවා නම් ඔයාට බල්බ් 200ක් 300ක් අතර ප්‍රමාණයක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා මේ රිලේ එකට. ඒ වගේම LED බල්බ් මේ අපි යොදන 1 watt LED බල්බ් යොදා ගන්නවා නම් ඔයාට බල්බ් 500ක් 10 අතර ප්‍රමාණයක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම බල්බ් ටික මාරුවෙන් මාරුවට දැල් වෙනවා හරියට අමුණ ගත්තොත්. ඉතින් යාළුවනි, මේ බල්බ් වල හදන්න ගත වෙන කාලය යම්කිසි ප්‍රමාණයකින් වැඩි නිසා අපි මේ වීඩියෝ එක ඔයාට මේ රූපරාමු පෙළ යම්කිසි ස්පීඩ් එකකින් පාස් පෙන්වන්නම්. එතකොට ඔයාට ඊටමත් ඉක්මනින් මේක හදන හැටි බලා ගන්න පුළුවන්. පරිපත සටහනත් සමගම මම දැන් ඔයාට මේ වීඩියෝ එක අතරේ ඔයාට මේ බල්බ් වල අපි වයර් ටික සම්බන්ධ කරගන්න විදිය හෝල්ඩර්ස් වලට පෙන්වන්නම්. හොඳයි, අපි දැන් මේ හෝල්ඩර්ස් ටිකට වයර් ටික අමුණ ගමු මේ විදියට. ඉතින් දැන් ඔයාලට පේනවා අපි මේ හෝල්ඩර්ස් වලට වයර් ටික කොයි විදිහට අමුණන්නේ කියලා. මේ විදිහට අපි වයර් තුනකට හදාගෙන මේ විදිහට බල්බ් වැල් දෙකක් තමයි අපි මෙතෙන්දී හදාගන්නේ. එතකොට මේ බල්බ් වැල් දෙක හදන විදිය දැන් ඔයාලට මෙන්න මේ පරිපත සටහනින් බොහොම පැහැදිලිව දැක් ගන්න පුළුවන්. අපි මේකේ නිල් පාටින් එක බල්බ් වැලකුත් රතු පාටින් එක බල්බ් වැලකුත් ඔයාලට පැහැදිලිව දැක් ගන්න පුළුවන් විදිහට මේ පරිපත සටහන පෙන්වලා තියෙනවා. එතකොට අපි මේක රිලේ එකෙන් අවුට් වෙන මෙන්න මේ අවුට් ලයින් දෙකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. එතකොට මේක පත්තු වෙන්නේ මාරුවෙන් මාරුවට. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි මේ බල්බ් වල දිගින් දිගට හදාගෙන යන්න ඕනි. ඔයාට දැන් මේ පරිපතේ හොඳින් අවධානයෙන් බැලුවොත් ඒක ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කමන් ලයින් එකක් වෙනම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අවුට් ලයින් දෙක වෙනම බල්බ් වැල් දෙකට සම්බන්ධ වෙලා තියෙන විදිය දැක ගන්න පුළුවන්. එතකොට මේ පරිපතයට සප්ලයි ලබා දෙන්නේ මෙන්න මේ මයිලර් කන්ඩෙන්සර් එක හරහා. ඉතින් මේ සඳහා 105 J400 වෝල්ට් කන්ඩෙන්සර් එකක් වුණත් ඔයාලට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේකට මේ සර්කිට් එකට අවශ්‍ය වෝල්ටේජ් එක රෙගියුලේට් කරලා දෙන්නේ මේ සර්කිට් එක හරහාම තමයි. දැන් අපි මේ විදිහට මේ බල්බ් වලට අදාළ හෝල්ඩර්ස් ටික මේ වයර් ටිකට අමුණන අතරේ මම ඔයාට මේ ප්ලාස්ටර් සර්කිට් එකට අදාළ පරිපත සටහන පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔයාලට මේ පරිපත සටහන පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා C828 කියන මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙක යොදාගෙන තමයි
හදලා තියෙන්නේ. ඉතින් මේක බොහොම සරල පරිපතයක්. එතකොට මම කලින් කිව්වා වගේ මේකට ඔයාට වෝල්ටේජ් AC 230 වෝල්ටේජ් එක රෙගියුලේට් කරලා දෙන්නේ මෙන්න මේ මයිල කැපැසිටි එක හරහා. එතකොට මේකේ මේ රිලේ එක ඔන් ඔෆ් වෙන එක තමයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ. නමුත් මේක බල්බ් වැල් දෙක මාරුවටපත් වෙන්නේ අපි මේ රිලේ එකට මෙන්න මේ විදිහට වයර් සම්බන්ධ කර ගැනීම හේතුවෙන්. එතකොට මේක ඇවිල්ලා මල්ටි වයිබ්‍රේටර් සිස්ටම් එකක් නෙමෙයි වැඩ කරන්නේ. කට් ඔන් ඔෆ් වෙන විදිහේ සර්කිට් එකක් තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. එතකොට මේ රිලේ එක ඔන් ඔෆ් වෙන විදිහට මේ රිලේ එකට වයර් සම්බන්ධ කරන විදිහෙන් තමයි අපි බල්බ් වැල් දෙකක් මාරුවට දැල් වෙන්නේ මේ පින් පහේ රිලේ එකක් යොදා ගැනීම හේතුවෙන්. දැන් ඔයාලට පරිපත සටහන පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් දැන් ඔයාලට මේ බල්බ් වල අපි දැන් අමුණන මේ විදිහට ඔයාලට දැන් පැහැදිලි වෙයි මේකේ වයර් තුනක් එන්නේ කොහොමද. එතකොට මේ වයර් තුනක් දිගින් දිගට අපි මේ විදිහට මාරුවට හෝල්ඩරෙන් හෝල්ඩර් එකට අමුණගෙන යන විදිය තමයි දැන් ඔයා මේ දකින්නේ. එතකොට මේ විදිහට දිගින් දිගට අමුණගෙන අපිට ගොඩක් දුරට මේ බල්බ් වල ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේක අඩි 1.5ට තමයි බල්බ් යොදාගත්තේ. මේක බල්බ් 10ක් දක්වා අපි හැදුවේ ඔයාලට මේක කෙටියෙන් පෙන්වන්න ඕනේ හින්දා. ඉතින් ඔයාලට මම කලින් මතක් කළා වගේ අපි දැන් මේ හොඳම වයර් හොඳ කොපර් වයර් තමයි මේකට යොදා ගන්න ඕනි. ඒ වගේම හොඳ හෝල්ඩර්ස් යොදා ගත්තාම ඔයාලට දීර්ඝ කාලයක් මේ බල්බ් වල පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට හෝල්ඩර්ස් හොඳ යොදා ගත්තාම ඔයාලට බල්බ් එකක් පිච්චුනාට පස්සේ අදාළ බල්බ් එක පමණක් මාරු කරලා පාවිච්චි කිරීමේ නැවත පාවිච්චියට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් මේ විදිහට හෝල්ඩර්ස් ටික සම්බන්ධ කරගත්ත වයර් ටිකට දැන් අපි බල්බ් ටික සම්බන්ධ කරගමු. ඉතින් දැන් අපේ බල්බ් වලේ වැඩ මේ වෙනකොට ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ වාට අපේ බල්බ් වල දැක් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ විදිහට දැන් ඔයා දකිනවා අපි දැන් මේකට අවශ්‍ය ඉතුරු බල්බ් ටික මේ හෝල්ඩර්ස් ටිකට අමුණ ගමු. ඉතින් මේ වීඩියෝ එක අපහැදිලි දැන් යම්කිසි අපහැදිලි තැනක් ඔයාලට තියෙනවා නම් ඒක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ හරහා ඉදිරිපත් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් මේක ටිකක් දීර්ඝ වීඩියෝ එකක් හින්දා අපි මේ විදිහට පාස් යවුවේ. ඉතින් දැන් අපි අවසානයේ මේ විදිහට වයර් 3 මෙන්න මේ වයර් 3 තමයි අපි මේ රිලේ එකේ අවුට්පුට් එකට සම්බන්ධ කරගන්නේ. දැන් ඔයාලට මේ ඩයග්‍රෑම් එක ආධාරණුත් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න මේ වයර් 3 අපි සම්බන්ධ කරගන්න විදිය මේ ෆ්ලෑෂ් සර්කිට් එකට මේකේ රිලේ එකේ අවුට්ලයින් දෙකට වයර් දෙකකුත් නියුට්‍රල් ලයින් එක මේ යටින් තියෙන කළු පාට ලයින් එකටත් අපි සම්බන්ධ කරගත්තා. දැන් අපේ වැඩ කටයුත්ත අපි ඉවර කරගත්තා සාර්ථකව. හොඳයි දැන් අපි මේකට කරන්ට් එක සප්ලයි කරලා බලමු කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඉතා සාර්ථකව ලස්සනට ඔටෝමැටික් වෙනවා. එහෙම නැත්නම් මාරුවට දැල් වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝල් එක ආධාරයෙන් අපිට අවශ්‍ය විදිහට ස්පීඩ් එක හදාගන්න. දැන් ඉතින් ඔයාටත් ඔයාගේම අතින් ඔයාගේම කියලා මේ වගේ ලස්සන බල්බ් වලක් නිර්මාණය කරගත්තොත් ඔයාටත් මේ එන වෙසක් පොයට පොසොන් පොයට එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකදී භාවිතයට ගන්න පුළුවන්. ඒක ඔයාට බොහෝ අගය ඇති සතුටට පත් වෙන කාරණයක් වෙනවා. එහෙමනම් යාළුවනේ මේ වීඩියෝ එකේ යම් අපහැදිලි ස්ථානයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරහා ඒක අපිට ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් වෙලාවකදී ඔයාලට රිප්ලයි එකක් ලබා දෙන්න. එහෙමනම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඉල්ලමින් ගිහිල්ලා මේ වගේම තවත් වටින වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු අපේක්ෂාවෙන්. Entex YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. ත්වන් සරණයි. ගිහිල්ලා එන්නම්.